ඔයාලට මේ රටින් දෙකක් තියෙන වටරවුම මතකයිද? මම පළවෙනි වීඩියෝ එකේ ඇවිදගෙන ආවේ මෙන්න මේ වටරවුම ගාවට. මේ වටරවුම මේ විදිහට කැරකිලා ගියපුවාම ඔයාලට පේන ඇති අර පැත්තේ තියෙන පාර. මම ওই පාර කෙරවලට තමයි කලින් වීඩියෝ එකේ ඇවිදගෙන ආවේ. ඉතින් හැමෝටම සුබ දවසක්. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ මගේ දෙවෙනි වීඩියෝ එක. අපි අද යන්නේ මම වැඩ කරන හොටෙල් එකට. ඉතින් අපි ඉස්සරහට අපිට හම්බෙන දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් මම ඒකේ ජබල් අලි වරාය ගැන කියනවා. ඒ වරායේ මේ තියෙන එක් ඇතුල් වෙන පර්යන්තයක්. ඔයාලට ඔය ඈතින් නිල් පාටට පේන්නේ ඒ ඇතුල් වෙන ගේට්ටුව. වරායෙන් එළියට දාපු අලුත් වාහන ටිකක් තියෙනවා ඉස්සරහා. මේ තියෙන්නේ. මේවා ඉතින් උදේ හවා දෙක තමයි ඉතින් අපි වැඩට යන්නේ, වැඩට ගිහිල්ලා එන්නේ. ඉතින් මේ ඇවිල්ලා ෂේක් සයිඩ් රෝඩ් එක. ඉතින් ඩුබායි වල තියෙන ප්‍රධානතම හයිවේ එක. ඔයාලා මීට කලින් මේ බෝඩ් එක දැකලා තියෙනවද බලන්න? ඉතින් මේ දේවල් පාස් කරගෙන අපි ඉස්සරහට එනකොට අපිට දකුණු අත පැත්තෙන් හම්බෙනවා ඉබන් බතූතා ගේට් හොටෙල් එක. මෙතනම තමයි ඉබන් බතූතා shopping mall එක තියෙන්නේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. ඔය ඉස්සරහින් තියෙන්නේ ඒක. අපේ එක ෂටල් බස් එකක් මේ ඉබන් බතූතා shopping mall එක ගාවට යනවා. මම වෙන දවසක ඉබන් බතූතා mall එක ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්නම්. ඒක මාරම ලස්සන ප්ලේස් එකක්. දැන් ඔන්න අපි ජබල් අලි මෙට්‍රෝ ස්ටේෂන් එකත් පාස් කරගෙන මේ යන්න හදන්නේ JBR2 වලට. මොකද අපේ හොටෙල් එක තියෙන්නේ JBR2 වල. JBR2 කියලා කියන්නේ ජුමේරා බීච් රෙසිඩන්ස් 2 කියන සිටි එක. ඒ සයිඩ් එක. ඉතින් අපි දැන් යන්නේ ඒ පැත්තට. ඉතින් මේ පාලම් යටින් තමයි මෙට්‍රෝ කෝච්චි ලයින් එක යන්නේ. ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන් මෙට්‍රෝ එකක් අපි බස් එක යන වෙලාවෙම ඒ වෙලාවෙම මෙට්‍රෝ එක යනවා එහා පැත්තේ. ඔන්න ඉතින් ඔයාලට මේ පේන්නේ ඇඩ්‍රස් හොටෙල් එක. මේකත් ලස්සන හොටෙල් එකක්. අපේ හොටෙල් එකට එහා පැත්තේ තියෙන්නේ. දැන් ඔයාලට ඉස්සරහට පේනවා අපේ හොටෙල් එක. මෙන්න මේ තියෙන්නේ JA කියලා. ඒක තමයි මම වැඩ කරන හොටෙල් එක. ඉස්සර අපිට මෙතනින් වම් පැත්තට ගත්තාම කෙලින්ම හොටෙල් එකට යන්න පුළුවන්. හැබැයි මේ ළඟදී මෙයාලා මෙතන තියෙන කලර් ලයිට්ස් වෙනස් කරා. දැන් මෙතනින් එයාලට අනිත් පැත්තට ආයේ U-turn තමයි ගහන්න වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මෙතනින් දකුණු අත පැත්තට බස් එක ධාවනය කරලා ආයේ එතන තියෙන U-turn එකකින් ආයෙ මේ පැත්තට එන්න. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නම් නයිට් shift එක. ඒ වුණාට හිටපු ගමන් shift එක වෙනස් වෙනවා. මේ වගේ shift එක වෙනස් වෙලා උදේ 8ට මම වැඩට යන විදිය. ඉතින් මේ විදියට ආයෙ අතනින් U-turn එක ගහගෙන බස් එක ආයෙ හොටෙල් එක පැත්තට එනවා. ඉතින් ඔන්න අවසානයේ කොහොම හරි විනාඩි 20කට පස්සේ මම හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ අපේ හොටෙල් එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම හොටෙල් එකේ මම කරන්නේ මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා හදා ගන්නම්. එහෙනම් දැනට නතර වෙනවා. හැමෝටම බුදු සරණයි.